Hello everyone, welcome back to my YouTube channel. අද මම ඔයාලා එක්ක share කරගන්න යන්නේ මේ weekend එක මම productive විදියට ගත කරන්නේ කොහොමද කියලා. ඉතින් එන්නකෝ මම කොහොමද මගේ weekend එක ගත කරන්නේ කියලා බලන්න. ඉතින් උදේම හැරලා wash දාලා ගෙදර අස් කරලා අම්මා හදන රස කැඳ එකකුත් බීලා තමයි මම දවසේ වැඩ ටික පටන් ගත්තේ. ඉතින් අද දවස හොඳ විදියට පළදායි විදියට ගත කරන්න තමයි මම ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් ඔයාලත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලාම බලන්නකෝ. ඉතින් උදේම මම ගෙදර අස් කරලා ඊට පස්සේ අපේ මිදුලත් අතු ගෑවා. සතියම මම ගෙදර නැති නිසා මම සතියන්තේ ගෙදර ආවම මේ දේවල් කරන්න හරිම කැමතියි. ඉතින් ඒ නිසා තමයි මම මේ තියෙන චූටි මිදුල හරි අනිවාර්යෙන් අතු ගන්න ගන්නෙ. ඉතින් අතු ගාලා ඉවර වෙලා මම අපේ ගෙවත්තේ හැදිලා තියෙන මල් දෙකක් බලලා අද පොකුරු වද මල් හැදිලා තිබුණා. ඒකිනුත් මල් දෙකක් හදාගත්තා මම. මොකද පොකුරු වද කියන්නේ අපේ ශරීරයට ගොඩක් ගුණදායී දෙයක්. ඒක ජූස් එකක් විදියට හදලා බොන එක. මේකේ පෙති හොඳට බලලා සුද්ධ කරලා සෝදලා ඊට පස්සේ උණු වතුර ටිකක දාලා තියලා ටික වෙලාවකින් බොන එක ගොඩාක් ලෙඩවලට හොඳයි කියලා මම අහලා තියෙනවා. ඊට පස්සේ මේ පැලේ අපේ ගෙදරට ගෙනාවේ අලුතෙන්. ඒකත් දැන් ලස්සනට හැදීගෙන එනවා. ඒක දිහාත් බලලා ඒකටත් වතුර චුට්ටක් දාලා මම ගියා රෙදි ටික සෝදන්න දාන්න. ඊට පස්සේ අද මට තියෙනවා මගේ ස්කින් කෙයා hair care වැඩ ටිකක් කරන්න. මොකද මම සතියෙම ගෙදර හිටියේ නැහැ. මම weekend එකේනේ ගෙදර එන්නේ. ඒ නිසා මේ තියෙන්නේ බිත්තරයකට කොෆි ටිකක් දාලා මික්ස් කරපු මික්සර් එකක්. ඒක කොණ්ඩෙක් ගාලා විනාඩි 20ක් විතර තියලා සෝදලා යවන්න ඕනේ. ඒක ගොඩාක් අපේ ස්කැල්ප් එකට කොණ්ඩෙට හොඳයි කියලා මම අහලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම ආවා දවල්ට කන්න. මේ තියෙනවානේ
අපේ අම්මා හදලා තියෙන්නේ අද දවල්ට කොස්තම්බලා. ඇත්තටම මගේ ආසම කෑමක් තමයි මේ තියෙන්නේ. කොස්තම්බලා, මිරිස් පැදලා, මේ කිරි හොදි මෙහෙම කන්න මම හරිම ආසයි. හැමදාම බෝඩිමකට වෙලා ඉඳලා කඩේ කෑම කාලා ගෙදර ආවම මට තියෙන රසම කෑම එක තමයි අම්මා හදන මේ වගේ කෑම. ඉතින් මම දවල්ට කාලා අම්මත් එක්ක කතා කරලා ඊට පස්සේ චුට්ටක් ආයෙ එළියට ගියා. මොකද මම ඇත්තටම ගෙදර ආවම තමයි චුට්ටක් ගස් කොළන් එක්ක ජීවත් වෙන්න වෙන්නේ. නැත්තම් මම දවසම AC කාමරයක් ඇතුළක හිර වෙලා ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන වැඩ කරන එක මගේ මනසට හරිම මහන්සි. එනිසා මම චුට්ටක් එළියට ඇවිල්ලා අවු වුණත් කමක් නැහැ කියලා වටපිට බලලා හිටියා. ඊට පස්සේ මම මට තිබ්බ වැඩ ටිකක් ඉවර කරන්න පටන් ගත්තා. ඒ වැඩ ටිකත් ඉවර වෙලා මට හවස පහන තියලා ඊට පස්සේ අද රෑ කෑම හදන්නත් වෙනවා. මොකද අපේ අම්මට අද රෑ වෙනකන් ක්ලාස් තියෙන නිසා. ඒ නිසා මම මගේ වැඩ ටික ඉක්මනට ඉවර කරලා එළියට ගිහිල්ලා ලස්සන මල් ටිකකුත් කඩාගෙන ඇවිල්ලා ගිලන්පස හදලා බුදු පහන තියලා රෑට උයන්න පටන් ගත්තා. උයලා හදපු කෑම ටික මොනවද කියලා ඔයාලට වීඩියෝ එක අන්තිමේ බලා ගන්න පුළුවන්. මේ ඉන්නේ මම හරි ආසයි හෙවනල්ලෙන් මාව බලන්න. එතකොට ඉතින් මම ෆොටෝස් ගන්නවා, වීඩියෝස් ගන්නවා. මේ තියෙන්නේ එහෙම ගතව වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකත් එක්ක මාත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම thank you so much. ඔයාලා මගේ වීඩියෝස් අලුතෙන් බලන්න එකතු වෙන කෙනෙක් නම් මාව subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාලගේ අදහස් like එකක්, comment එකක් විදිහට එකතු කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. bye bye. අලු පාට හෙන්දේවි වෙහි බින්දු පොත වැටින ගන්දේල තාමත් ඒ වගේද මට කියන්න. අලු පාට හෙන්දේවි වෙහි බින්දු පොත වැටින ගන්දේල තාමත් ඒ වගේද මට කියන්න. දන් පඳුර උඩ නැටුව රන් පාට සමනල්ලු මන් කොහෙද ඇසුවාද මට